23 ආර්ද්‍රතාවය පිළිබඳව පහත ප්‍රකාශ අලකා බලන්න. මොකක්ද ආර්ද්‍රතාවය කියන්නේ? අපි නිරපේක්ෂ ආර්ද්‍රතාව කියන එකක් කතා කරනවා. තිබෙන ජල වාෂ්ප ස්කන්ධය වෙනීම සන්තුෂ්ටි ස්කන්ධය. සෝරි. නිරපේක්ෂ ආර්ද්‍රතාව කියන්නේ තිබෙන ස්කන්ධය වෙනීම පරිමාව ජල වාෂ්ප ඝනත්වය. නිරපේක්ෂ ආර්ද්‍රතාව. සාපේක්ෂ ආර්ද්‍රතාව කියන එක තමයි ඉස්සෙල්ලා කියන්නේ තිබෙන ජල වාෂ්ප ස්කන්ධය වෙනීම සන්තුෂ්ටි ස්කන්ධය. වැඩි කිරීම 100%. යම් පරිමාවක තියෙන ජල වාෂ්ප ස්කන්ධය ඒ පරිමාව එම උෂ්ණත්වයේ සංතෘප්ත කරන්න අවශ්‍ය ස්කන්ධයට දාන අනුපාත තමයි සාපේක්ෂ ආර්ද්‍රතාවය. හරි. එතකොට තුෂාරංකය කියන්නේ මොකද්ද? කාමරයක තියෙන ජල වාෂ්පයෙන් සංතෘප්ත වීම ආරම්භන උෂ්ණත්වය. අපි කාමරයක් කියලා සීතල කරගෙන යනවා කියමුකෝ. එක්තරා වෙලාවක අර පිණි තැම්පත් වෙන්න ගන්නෙ. අන්නේ වෙලාව උෂ්ණත්වය තමයි තුෂාරංකය. ඒ වෙලාවේ සාපේක්ෂතාව 100ක් වෙනවා. ඊට වඩා අඩු කරොත් මොකෝ වෙන්නේ? අනිවාර්යෙන් පිණි දිගටම තැම්පත් වෙනවානේ. එහෙනම් සාපේක්ෂතාව 100මයි. සංතෘප්තමයි. හරි. ඔන්න අපේ පළවෙනි එක. තුෂාරංකයට වඩා අඩු උෂ්ණත්වවලදී සාපේක්ෂතාව නියතයි. ඔව් තුෂාරංකයට සීතල කරාම සන්තුෂ්ත වෙනවානේ. ඒ කියන්නේ සාපේක්ෂතාව 100යි. ඊට අඩු ඕනම වෙලාවකදී සන්තුෂ්තයිනේ. ඒ කියන්නේ සාපේක්ෂතාව 100යි. එහෙනම් මේ ප්‍රකාශනේ හරි. සාපේක්ෂතාව වැඩි වෙන විට නිරපේක්ෂතාව සෑම විටම වැඩි වෙයි. බලන්න අපි කාමරයක උෂ්ණත්වය වෙනස් කරනවා. ඔන්න ජල වාෂ්පයෙන් ක්‍රීනවා සන්තුෂ්ටි ස්කන්ධය MS. මේ කාමර මේ උෂ්ණත්වයත් එක්ක සන්තුෂ්ටි ස්කන්ධය වෙනස් වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් සන්තුෂ්ටි ඝනත්වය වෙනස් වෙන්නේ කොහොමද? මේක සාමාන්‍ය මේ හැඩේ. તો කාමර උෂ්ණත්වය අඩු වෙන්න මේ ලෝස් අගේ එහෙම නැත්නම් MS අගේ අඩු වෙනවා. ඒතර සාපේක්ෂ ආර්ද්‍රතාව ගත්තම M වෙදීම MS නේ එන්නේ. ඒතර MS අගේ අඩු වෙනකොට සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනව නේද? ඒ කියන්නේ ජල වාෂ්ප නියතව තියෙනකොට M ස්කන්ධය නියතව තියෙනකොටත් උෂ්ණත්වය අඩු කරොත් සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනවා. ඒතර M නියතයි කියන්නේ පරිමාණ නියතයිනේ. ඒ කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාව නියතයි. නිරපේක්ෂ ආර්ද්‍රතාව නියතයි. ඒතර නිරපේක්ෂ ආර්ද්‍රතාව නියතව දීලා උෂ්ණත්වය අඩු කරොත් මොකෝ වෙන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනවා. එහෙනම් සමහරවිට සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙන හැම වෙලාවෙම නිරපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනවා කියන එක වැරදි නේද? එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙන විට නිරපේක්ෂ ආර්ද්‍රතාව සෑම විටම වැඩි වෙයි. වැරදි. සමහරවිට සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනකොට නිරපේක්ෂ ආර්ද්‍රතාව නියතව තියෙන්නත් පුළුවන්. නිසා මේ වැරදි. නිරපේක්ෂ ආර්ද්‍රතාව නියත විට උෂ්ණත්වය වැඩි වීමත් සමග සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වෙයි. මේ නිරපේක්ෂ ආර්ද්‍රතාව නියතයි කියන්නේ පරිමාවයි අපි මේව ලියමු. ඔන්න නිරපේක්ෂ ආර්ද්‍රතාව නියතයි. මොකද්ද වෙන්නේ? අපි කාමරයේ පරිමාවන් නියතව තියලා ස්කන්ධය නියතව තියලා. તો නිරපේක්ෂ ආර්ද්‍රතාව නියතව තියලා අපි උෂ්ණත්වය වැඩි කරොත් මොකෝ වෙන්නේ? මේ උෂ්ණත්වයත් එක්ක සංතෘප්ත ජල වාෂ්ප ඝනත්වය එහෙම නැත්නම් සංතෘප්ත ජල වාෂ්ප ස්කන්ධය කියන එක වැඩි වෙනවා. මේ දේ වෙනවා. එතකොට මොකෝ වෙන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාවක් දක්වන්නේ M වෙදීම MS කියලානේ. તો නිරපේක්ෂ ආර්ද්‍රතාව නියතයි කියන්නේ M නියතයි. හැබැයි MS වැඩි වෙනවා. ඒ උෂ්ණත්වය වැඩි වෙන නිසා MS වැඩි වෙනවා. එහෙනම් සාපේක්ෂ ආර්ද්‍රතාව මොකෝ වෙන්නේ? අඩුවීමක් වෙනවා. එහෙනම් බලමු ඊළඟ වාක්‍යය හරි නේද කියලා. නිරපේක්ෂ ආර්ද්‍රතාව නියත විට. ඒ කියන්නේ M නියත විට උෂ්ණත්වය වැඩි වීමත් සමග සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු වෙයි. ඔව් කතාව හරි. එහෙනම් අන්න ඒ හා C හරි. ඒ හා C හරි. 23 3.